ඇක්නීද පිම්පල්ද මොකක්ද හරි වචන? ඔයත් පිම්පල් එකක් ආපු ගමන් මට ඇක්නී ඇවිල්ලා කියලා කියනවාද? ඇත්තටම ඇක්නී සහ පිම්පල් කියන්නේ එකම දේ නෙමෙයි. පිම්පල් කියන්නේ සමේ මතුවෙන එක ස්පොට් එකක්. මේක වයිට් හෙඩ් එකක්, බ්ලැක් හෙඩ් එකක්, එහෙමත් නැත්නම් රතු වෙලා ඉදිමුණු එක ස්පොට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඇක්නී කියන්නේ ඒ වගේ පිම්පල්ස් නැවත නැවත හැදෙන ස්කින් කන්ඩිෂන් එකක්. ඒ කියන්නේ ඇක්නී තියෙන කෙනෙකුට පිම්පල්ස් කිහිපයක්ම තියෙන්න පුළුවන්. වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස්, පේන්ෆුල් පිම්පල්ස්, ඒ වගේම පසුවෙන ඩාර්ක් මාර්ක්ස් සහ ස්කාර්ස් පවා තියෙන්න පුළුවන්. ඒ නිසා පිම්පල් එකක් ආවා කියලා එයාට ඇක්නී තියෙනවා කියලා කියන්න බෑ. මතක තියාගන්න. හැම ඇක්නී එකකම පිම්පල්ස් තියෙනවා. හැබැයි හැම පිම්පල් එකක්ම ඇක්නී නෙවෙයි. ඒ වෙනස තේරුම් ගත්තොත් නිවැරදි ට්‍රීට්මන්ට් එකක් තෝරගන්නත් ලේසි වෙනවා. සයන්ටිෆික් විදියට ස්කින් කෙයාර් ගැන දැනගන්න ෆලෝ කරන්න. I'm Dr. Dula.